දැන් ඔය අපේ ගම විතරක් නෙමෙයි ගහ මරා ගන්න. ඒ රට මේ රටට ගහනවා. මේ රට ඒ රටට ගහනවා. ඉස්සර ඉඳලම ලෝක යුද්ධ තිබුණානේ. ඔය හැටි. උඹතෙන් මේ පුරුද්දට කරන දේවල්. පුරුද්දට මොකද්ද කරන්නේ? පුරුද්දට නැත්තම්. හැබැයි මචං මේ පාර පාකිස්තානට ගානා ගෑilla කායින් කුඩු වෙන්නම ගහනවා. කවුද ගහන්නේ? වෙන කවුරු ගහන්නද බං? පාකිස්තාන වෙන කවුරු ගහන්නද? ඉන්දියාවෙන් ගහනවා ගෑilla කොම් බලපන් නැති වෙන්න ගහනවා. ඉන්දියාවෙන් ගහනකම් පාකිස්තානේ බලාගෙන ඉඳි. එහෙම කොහොමද? පාකිස්තානේ බලන් ඉන්න වැඩෙන්න වෙන මොනවා කරන්නද බං? ඇයි ඉන්දියාවට ගහන්නද? මේ නිකන් ඉඳන් බං. ඔබ මොකද ඔච්චරම ඉන්දියාවට අදින්? යකෝ ඒක අපේ අසල්වාසී රට. ඒක නිකන් අපේ රට වගේ තමයි අපේ රට වගේ. අසල්වැසි රට තමයි අපිට හොඳටම කෙලියේ. බලපන් ක්‍රිකට් වලිනුත් අපිට හොඳටම කෙලියේ ඉන්දියාව. වෛරයක් පිරිමාන වගේ ගැව්වේ. ඇයි අපිට පාකිස්තාන ගැහුවේ නැද්ද? මචං ඉන්දියාව කියන්නේ අපේ දෙවෙනි අම්මා වගේ. ಭಾರತ මාතා ජය හේ! සින්දාබාද්! ಭಾರತ මාතා සින්දාබාද්! චක්කදේ ඉන්දියා! මචං තර්කයේ වචන වලින් විතරක් තියාගනි. අතින් පයින් නැතු. මොකද්ද ඔබ කියන්නේ දැන්? මොකද්ද ඔබ කියන්නේ? මොකද්ද ඔබ කියන්නේ? මේ අත උඹේ කොලරකට එන්න දෙන්න එපා. හැමුණොත් මලගයක්. ඇයි ඔබ මොනවා කරන්නද? ඇයි උඹ මොනවා කරන්නද? මොනවා කරන්නද ඔබ? උඹ මොනවා කරන්නද? ඇයි උඹ මොනවා කරන්නද? ගහනවා ඉන්දියාව පාකිස්තාන ගහනවාගේ. इंडिया पाकिस्तान युद्ध कसर मलदान ने ඔප්පට සිරිවෙන්ව කොයකෝ ඩ්‍රෝන් එක අනේ අයියේ මම මේ එහා පැත්තේ අර වෙඩින්න එකක් තියෙනවා මල් පොඩ්ඩක් දාන්න කියලා ආවේ බටන් එක පොඩ්ඩක් එහෙම හේවුණා අයියලාගේ තැනට නේ වැටුනේ ඒක තමයි අයියේ මම මේ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගත්තා අයියේ ඩ්‍රෝන් එක යනා මගින් මල් බිමට හෙලීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා පොඩ්ඩක් එහෙම හේවුණා ඒකයි කේස් යන්නක කරන්න බැයි නැතෝ බාර ගන්න එපා මේ වගේ වැඩ බලපන් තෝ මල් දාපු තැන මොනවද ඔයි කරන්නේ? තමුසේ මෙතෙන්ටද මල් දැම්මේ? අර මේ ගෑණි පෝරුවෙන් බහින්නද බලන් ඉන්නවා මල් දානකම්. යකෝ නෑදෑ විශ්ලා හොඳටම ලැජ්ජ වෙලා මං ඉන්නේ. හරි බොසා පොඩ්ඩක් ඉන්න ඔයාලට කිව්වනේ මෙව්ව දාන්නේ අපි කරේ කෙලිම වන් ඩිරෙක්ෂන් කට් එක ගැහුවා ඩ්‍රෝන් එකෙන් මම සැලුන් එකේ ඉන්න වැඩේ කරමු මේ මේ බයිලා ගහන්න එපා දැන්. අයියෝ වනවාල මල්ලි ඔය වගේ වැඩ බාර දෙනවා තනි මුන් වගේ උන්ට ඒකනේ හරිම තැනට හරියට මල් ටික දාලා වාගේ වැඩේ පිළිවෙලට කරගන්න ඕන. ඔයා කතා කරන්න බෑ පියට ඉවෙන්ට්ස් එකට. ඈ නැද්ද බං? ඔව් ඔය තමයි ඩ්‍රෝන් එක විතරක් නෙමෙයි වෙඩින් ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි එව්වත් කරන්න නැතුව අනික මේ හැමදේම කරන්නේ සුපිරි එක්ස්පීරියන්ස් එකක් තියෙන ටීම් එකම බස්සලානේ. මේ මල්ලි මගේ මගුලත් ඔය ක්‍රියේටිව් එවස්ලාට කියලා කරගන්න බැයිද? වෙඩින් ගන්න කලින් ඔබ ගෑණියක් වංගෙ තපන්කෝ.